පරිස්සම් විය යුතුයි. උද්ඝෝෂණයකට මොන දෙයකට ගියා පරිස්සම් විය යුතුයි. මේක අභිරහස් කාල හෝරාවක් විශ්වයේ නඩුව අහන කාලයක් පුතා. ආරක්ෂා විය යුතුයි. කරන ගොවියට පොහොර ටික නැතු යනවා පුතේ. වෙලක වැඩ කරන ගොවියට පොහොර ටික නැතු වෙනවා. සත්තුන්ගෙන් විපත් ඒක ගුවන්ෙන් ගමන් කරනකොට මම කෙටියෙන් කියන්නම් ලොකු අනතුරකට ලක්වීමක් වෙනවා. කල්පනාවෙන් යන්න ඕන. දැන් මම මීට පෙරත් මේ දේවල් කියලා තියෙනවා. ඉතින් ඉදිරියටත් කියන දේවල් ඔයගොල්ලෝ විශ්වාස කරගන්න. විශ්වාසය ඔයාලා සතුයි. පිළිගන්නවා පිරිමිත් නාලිකාව තුළින් ආයුබෝවන් කුමාර මහත්මයා. ආයුබෝවන්. ගිය පාර වීඩියෝ එකේදී ඔබතුමාට ගොඩක් කට්ටිය බැලලා තිබ්බා. ඔව්. ඒ වුණාට අපි දෙයක් උඹලට දෙන්නේ බාර ගන්න එක උඹලා කැමැත්ත. ඔව්. මොකද මේ අපි බොරුවක් කියන්නේ අපි මිනිස්සුන්ට දෙයක් හැදෙන්න කියන්නේ. ඉතින් ඔබතුමාගේ වැඩසටහන් අපි මීට අවුරුදු එකමාරක විතර ඉඳන් මේ වැඩ කටයුතු කරන්නේ නේද? කියපු දේවල් වැරදිලා තියෙනවද ඔබතුමාට? නැහැනේ. ඔව් වැරදිලා නැහැ. ඔබතුමාට අපි කලින් කතා කරා මේ ගම් වතුර නේද? සම්බන්ධව කතා කරා නේද? අපි කතා කරේ 9 වෙනි මාසේ 7 වෙනිදා කිව්වේ. ඊට පස්සේ ඔබ වීඩියෝ එකකට ඇවිල්ලා තිබ්බා මේ ගම් වතුර ගැලුවට පස්සේ. ඔව්. ඉතින් මම තව දෙයක් කියන්නම්. දැන් ඔබතුමා ආවේ මොන හරි දෙයක් දැනගෙන යන්නනේ. ඔව්. හොඳද? මේක හොඳට අහගන්න. දැන් ඉදිරියේදී නත්තල එන්නේ. නේද? ඔබට මතක ඇති මීට පෙර සුනාමියක් ඇවිල්ලා මොකද වුනේ? සුනාමියක් ඇවිල්ලා රටෙන් භාගයක් ගිලගත්තා. නේද? ඔව්. හරි. දැන් මේ පාර මොකද වුනේ නත්තලට? ඔබතුමාට කියන්න පුළුවන් දිස්ත්‍රික්ක 25 දිස්ත්‍රික්ක කීයකට අපදා වුණාද කියලා. නේද? එතකොට මම කියනවා තව ඉවර නෑ පුතා. තව ඉවර නෑ. තව ඉදිරියට ලොකු දේවල් වෙනවා. 2029 වෙනකොට මේ සෝබා ධර්මයේ මේ ඔක්කොම සුද්ධ කරනවා. මම 29 වෙනකොට. හැබැයි පුතේ 29 වෙනකොට තීර්ණාත්මක කාලයක්. හොඳ තීර්ණාත්මක කාලයක්. මොකද මේ 25 වෙනිදා වෙනකොට අපේ රටේ විතරක් නෙමේ තව රටවල් කීපයක ගිනි ඇති වෙනවා පුතේ. ගිනි ඇති වෙනවා. ඔබේ අදහස් කරන්නේ බ්ලාස්ට්ද නැත්නම්? ඔව් බ්ලාස්ට් එකක්. ගලා ඔබ හිතන විදිහට හිතන්න ගිනි පුපුරනවා පුතේ. පුපුරනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ පරිස්සමෙන් මට ඕන තරම් මඩ ගහයි. හැබැයි මම මූණ පෙන්නන දවසක් තියෙනවා. ඔබතුමාට මම මේ දේවල් සත්‍යය මම දැන් කියලා තියෙනවානේ. මාස 3ක් 4ක් යනකොට උඩ කලින් පලාපලයක් දීලා තියෙනවානේ. කියපුවා වැරදුනේ නැහැ. ඉදිරියටත් මම කියනවා දැන් මං කාටවත් මේ වින්නයි වෙන්න කියලා කියනවා නෙමේ. පණිවිඩ එන්නේ. විශ්වයෙන් පණිවිඩ එන්නේ. ඉතින් එන පණිවිඩ තමයි මේ කියන්නේ. ඉතින් මේව අපිට කියන්න මේ මිනිස්සුયો ධර්මයේ පැත්තට ගැඹුරු කරන්න කියලා කියන්නේ. ඉතින් මිනිස්සුયો දවසින් දවස ගෙදර හදන හතා මරලා කනවා. ඉතින් ඒ වගේ මම කියන්නේ පාප ක්‍රියාවන් නතර කරන්න. දැන් බලන්න අපි ගිය සුනාමියට භාගයක් ගියා. මේ පාර මොකද වුනේ? ඇප නෑ පුතා, ඇප නෑ. තව ටික දවසකදී කණ්ඩස් නැතු වෙනවා. හොඳද? කණ්ඩස් නැතුණා. හාල් හිගයක් එනවා. එළවලු හිගයක් එනවා. මේ ඔක්කොම හිතා ගන්න බෑ පුතේ. ගුල්ලෝ ගහනවා පංගුවක් තැන්වල හංගන් ඉන්නවා වුණා. එලි දක්වන්නේ නෑ පුතා. ඉතින් ඒක නිසා මම කියන්නේ බොහොම කල්පනාවෙන් යන්න ඕන. දැන් මම මීට පෙරත් මේ දේවල් කියලා තියෙනවා. ඉතින් ඉදිරියටත් කියන දේවල් ඔයගොල්ලෝ විශ්වාස කරගන්න. විශ්වාසය ඔයාලා පුළුවන් නම් දැන් මේ අපේ වීඩියෝ බලලා මැසේජ් දානවා මේ ජේද පීද එස්ද කියලා දානවා. මම කියන්නේ එක දෙයයි. පුළුවන් තරම් පින් කරපල්ලා. පින් කරන්න කියලා කියන්නේ මේ කවුරුත් කියන පළියට කරන දෙයක් නෙමෙයි. දැන් උඹලාට මම දැන් කලින් කියලා දීලා තියෙනවානේ මේ කේන්දරයක් බලනකොට මේ අපල තියනවා කියලා කියනවා. මේ වගේ රටට විපත්ති වෙනකොටත් සෑම ගෙදරකම පිරිත් දාපල්ලා. පිරිතක් අහපල්ලා. ධර්මානුකූලව ජීවත් වෙයල්ලා. මම කියන්නේ. එහෙම නොවුනොත් උඹලා ගෙදරත් අනිවාර්යෙන් විපත්ති ඇති වෙන්න පුළුවන් දරුවෝ. මොකද මම කියන්නේ දරුවෝ අම්මා තාත්තා සහෝදරයෝ රැක ගන්න නම් තමා විසින් පින් කුසල් කරපල්ලා දානමාන දීපල්ලා ඒ දේවල් කරපල්ලා. මම සාමාන්‍යයෙන් දැන් මේව වෙන්නේ ලංකාවේ විතරද මේ වෙන්නේ? නෑ මම ඒක කියන්නම්. මම තව දෙයක් කියන්නම්. හොඳ පුළුවන් සෑම අවස්ථාවකම සතා සිව්පාවට පවා දාන දෙන්න. හොඳ ඒ වගේම සංඝයා වහන්සේලා උදෙසා දානමය පින්කම් කරගන්න පුතේ. ඒක කොයි මොහොතේද කාටද කියලා කියන්න බෑ. මොකද තමා කරන පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න පුතේ.
කරලා අපේ මේ සියලුම දෙනා ආරක්ෂා කරගන්න තමයි පුතේ වෙන්නේ. හොඳද? ඒක Tamanට මේකෙන් ගැලවීමක් තියෙන්නේ තමා කරන පින් කුසලයට එක්ක තමයි පුතා. ඒ වගේම පුතා මම තව පොඩි දෙයක් කියන්නම්. රටක ගුවනින් ගමන් කරපු ආධ්‍යාත්මික නායකයෙක් නැති වුණා පුතා. හොඳද? එම රටේ හිතා ගන්න බැරි විදිහේ විපත්ති ඇති වෙනවා පුතේ. ඒක සාපයක් විදිහට තමයි ඒක වෙන්නේ පුතේ. හොඳද? ඒක නිසා පුතේ මේ අපේ ලංකාවටත් ඇවිල්ලා අපේ ලංකාවේ හිටපු කෙනෙක් ඇවිල්ලා යම් දෙයක් අවබෝධ කරලා ඒ රටට ගිය කෙනෙක්. හොඳද? ඒ වගේම පුතේ තව දෙයක් වෙනවා. ලංකාවත් එක්කත් සම්බන්ධතාවයක් තිබ්බ හොඳ නායකයෙක්. හොඳ යා ජනපති කෙනෙක්. හොඳ ජනපති කෙනෙක්. ඒ කෙනාටත් මේ අපේ රටට පිට රටක පුතේ. හොඳද? ඒ කෙනත් පිපිරීමකට ලක් වෙනවා පුතා තවත් 4 දෙනෙක් සමග. හොඳටම මේ දේ මනසේ තියාගෙන ඉන්න පුතා. කියපු දෙයක් වැරදිලා නැහැ. හොඳ? රටට ආරංචි වෙයි. අපේ රටටත් කම්පන තත්ත්වයක් පත් වෙයි පුතේ. ඒකෙන්. හොඳද? ඒ වගේම අපේ රටේ පුතේ දැන් මේ ඉදිරියේදී මම කියලා තියෙනවා අපේ රටේ දැන් අපිට අපේ ජනාධිපති අලුත් ජනාධිපති කෙනෙක් පත් වුණා. ජනාධිපති ලංකාව හදන්න හැදුවා විතරයි මේ වගේ විපතක් ඇති වුණා පුතේ. ඊට පස්සේ කලින් අපේ හිටපු ජනාධිපති කෙනෙක් ගත්ත ලංකාව හදන්න ගත්තා විතරයි පුතේ වෛරස් එකක් ආවා. නේද? ඊට පස්සේ පුතේ හිතා ගන්න බැරි ලංකාවේ කියන්නේ බලාපොරොත්තු හිටපු මේ රජපුටු හිමි වුණාට පස්සේ ලංකාවට හොඳ දෙයක් වෙයි කියලා හිටපු ජනාධිපතිවරුන්ටත් කරගන්න බැරුව ගියා පුතේ. ඉතින් මම මේ කියන්නේ දැන් ඉන්න අපේ ජනාධිපතිටත් ජනාධිපතිගේ අදහස් සහ සිතුවිලි හොඳයි. හොඳ දෙයක් කරන්න පුළුවන්. හැබැයි පුතේ තව ඉදිරියේදී අපේ අතර අපිත් එක්ක ඉන්න කට්ටිය හිතා ගන්න බැරි විදිහට පුතේ අර මං කලින් කිව්වා සුම්බි වගේ හැසිරෙනවා කියලා. තමන්ගේ මස් තමන් කා ගන්නවා, ලේ බලනවා, දැන් හිතා ගන්න බැරි විදිහට. හැබැයි පුතේ මත්ද්‍රව්‍ය එහෙම හැමතැනින්ම අහු වෙනවා. අහු වුණාට පුතේ හිතා ගන්න බැරි මත්ද්‍රව්‍ය මේ රටට එනවා ඇවිල්ලා තියෙන්නේ පුතේ. විවිධාකාර දේවල් එනවා. මේ දරුවෝ අවුරුදු 18න් අවුරුදු 7න් පුතේ අවුරුදු 18න් අවුරුදු 17න් 23 වෙනකොට පුතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. දරුවෙක්වත් හදාගන්න බැරි වෙනවා පුතේ. ඒ වගේම අපේ රටේ පුතේ තව බොහෝ කාලයක් තුලදී 2029ට පෙර පුතේ ලොකු විපතක් ඇති වෙනවා. ඒ වගේම පෙබල නායකයෙක්ගේ අවසානය දකින්න වෙනවා පුතේ. තව මාස 3ක් යනකොට පෙබල නායකයෙක්ගේ ඔබලා ආදරෙන් හිටපු නායකයෙක්ගේ විපතක් ඇති වෙනවා පුතේ. ඒ වගේම රටේ පුතේ සෙබල කියන්නේ රජයේ සේවකයෝ අතර වැසියෝ අතර ගැටුමක් ඇති වෙනවා පුතේ. ඉදිරියේදී හමුදාවත් ඒකට සම්බන්ධ වෙනවා පුතේ. ඒක ලොකු ගැටුමක් ඇති වෙනවා. ඉන්න අපේ සටන් කරලා මේ මාතෘ භූමිය බේරගත්තේ පිරිස පුතේ නැති වෙනවා. අපිට නැති වෙනවා පුතේ. ඒගොල්ලොන්ට යම් විදිහේ බලපෑම් ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ටිකට් කපනවා පුතේ. ආණ්ඩුවෙන්ම වෙනවා ඒක. ආණ්ඩුවෙන්ම වෙනවා. දැනටත් පුතේ ඔයාට තේරුම් ගත්තොත් කරන්න පුළුවන්. දැන් මේ ඉන්නේ මේ ආමියකට බැඳිලා ඉන්නේ පුතේ මේ දැන් කාණු සුද්ධ කරන්න එව්වාගෙන ඉස්සර එහෙම නෙමෙයි පුතේ අට පාස්සේ බලා තමයි පුතේ මේ ගේමක් ගැහුවේ. මේ මාතෘ භූමිය බේරගත්තේ. හොඳද? හැබැයි එව්වාගේ මහන්සි වෙලා කැපවීමක් කරලා ඉලක්කයට ගිය අපේ සෙබළු දැන් නෑ පුතේ. බොරු චෝදනා ඇවිල්ලා අයින් කරලා. හොඳද? හැබැයි පුතේ ඉදිරියේදී ගැටුමක් ඇති වෙනවා. ආයුධ වලින් ගැටුමක් ඇති වෙනවා පුතේ. ආයුධ වලින් හැම ගමකින්ම පුතේ හිතා ගන්න බෑ මොකද මැරුණේ මොකද වෙඩි ටීම් ඇති වෙනවා පුතේ. දැනට 56ක් 60ක් විතර මැරලා තියෙනවනේ පුතේ නේද? මීට පෙර මැරුණාද? නැහැනේ. ඔවාගේ ගම් වලත් තුවක්කු අරන් බහින කාලයක් එනවා පුතේ තව ටික කාලෙකදී. ගින්නෙන් විපත්ති මං කිව්වනේ. හොඳ පරිස්සම් වෙන්න ඕනේ පුතේ. ධර්මානුකූලව අනිකාටත් උදව් උපකාර කරගෙන ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු හැදෙයිද ඉතින්? මිනිස්සු හැදෙන කාලයක් එනවා පුතේ 2030 වෙනකොට. 30 වෙනකොට අපේ ලංකාවේ සහ අනිකුත් ලංකාවත් එක්ක බුදුදහමට යට වෙනවා පුතේ. බුදුදහම කියන දෙයට මිනිස්සු බුදුදහම අදහන්න ගන්නවා ඊට පස්සේ. දැන් හැමෝම කියනවා 29
හැමෝම කියනවා. ඔව්, ඔව්, ඔව්. අනවැක් කියන කියන 29 පස්සේ එක්කෙනෙක් කියනවා 10000 ඉතුරු වෙන කියලා. එක්කෙනෙක් කියනවා 20000 කියලා. ඔව්. ඇත්තටම මේ ලංකාවේ ගොඩක් කට්ටිය නැති වෙනවද? ලංකාවේ පුතේ එහෙම ඉන්න සිංහල ජාතිය නම් නැති කරන්න බෑ පුතේ. ඒකත් මං කියන්නම්කෝ. ඉතුරු වෙනවා. පින් කුසල් කරපු මිනිස්සයා ඉතුරු වෙනවා. පව් කරපු එකා යන්න වෙනවා පුතේ. කර්මය විසින් ගිල ගන්නවා. ඕක අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ ළමයින්ගේ අධ්‍යාපනයට බාධාවක් ඇති වෙනවා පුතේ. අධ්‍යාපනයට බාධාවක් ඇති වෙනවා. දරුවන්ට කලින් කටයුතු කරපු විදිහට වඩා හාස්පසින්ම වෙනස් විදිහට අධ්‍යාපනය වෙනස් වීමක් වෙනවා. ඒක අනිවාර්යයි. පැහැදිලිද? තව මොනවද ඔයාලට දැනගන්න තියෙන පුතේ? සාමාන්‍යයෙන් දැන් අපිට දැන් ඉස්සරහට ගොඩක් ඔබතුමා කිව්වා කන්න බොඩ් නැති වෙනවා කියලා. ඔව්. ඇත්තටම එතකොට ඒක වෙන්න හේතුව මොකද? එක්ක රස්නේ වැඩි වෙනවද නැත්නම්? නෑ පුතේ මේකට පුතේ ආර්ථික ගැටලු වෙනවා අංක 1. මිනිස්සෙකුට රැකියාවක් කරගන්න බැරි වෙනවා පුතේ. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට පාරක සාමාන්‍ය දෙයක් අලෙවි කරගෙන හිටපු මිනිස්සයෝ නැත්තරම නැති වෙනවා පුතේ. ඒවා ඔක්කොම අයින් කරනවා. ඒ මිනිස්සයන්ටත් විසඳුමක් නැති වෙනවා පුතේ. අසරණ වෙනවා. වෙලක වැඩ කරන ගොවියට පොහොර ටික නැතු වෙනවා පුතේ. වෙලක වැඩ කරන ගොවියට පොහොර ටික නැති වෙනවා. සත්තුන්ගෙන් විපත්ති ඇති වෙන කාලයක් පුතේ. සෑහෙන්න හිතා ගන්න බැරි විදියට. ඒ වගේම බොහෝ දෙනා තමන්ගේ දේවල් වලට රණ්ඩු සරුවල් වෙන කාලයක් වෙනවා. මරා ගන්නවා පුතේ. තමන්ට තියෙන දේවල් විනාශ කර ගන්නවා. ඒ වගේ වෙනවා. ඊට පස්සේ පුතේ ආහාර මෙහෙ වෙනකොට හාල් කිලෝ එක 280යි 290යි 300යි ඔය වගේ ගන්නවා. මිනිස්සෙක්ගේ ආදායම දවසට රුපියල් 1500යි 2000යි හොයන්නේ. ඒ වගේ වහ බොණ්ඩ වෙනවා පුතේ. වහ බොණ්ඩ වෙනවා. ගෙදර දරු පවුලක් නඩත්තු කරන ගෙදර ගෘහ මූලිකයාට වහ බොණ්ඩ සිදු වෙන කාලයක් උදා වෙනවා පුතේ. බොහෝම පරිස්සමෙන් මේ වීඩියෝ එක බලලා යටින් අනවශ්‍ය කමෙන්ට් දාන්න එපා. මේක හොඳට තේරුම් ගන්න මම කිව්වේ. කාටවත් රට ඇතහැරලා යන්නවත් නෙමෙයි කිව්වේ. මේක කිව්වේ පිනක් දහමක් කරගෙන බණක් භාවනාවක් කරගෙන අධ්‍යාත්මික පැත්තට හිත යොමු කරලා ජීවිතේ ඉදිරියට යන්න කියන එක තමයි කිව්වේ පුතේ. වැරදියට කිව්වේ නෑ කිසිම දෙයක්. මීට පෙරත් මං එහෙම කියලා නෑනේ. නේද? තව මොනවද පුතේ ඔයාලට දැනගන්න ඕනේ? සාමාන්‍යයෙන් දැන් ඇත්තරම දැන් රජේ නම් කියනවා ලංකාව වැටලා නැහැ කියලා. ඔව්. හරිද? ඒ වුණාට දැන් අපිට කඩින් බඩු රුපියල් 3000ක් කරන් ගිහපුවම බඩු ගන්නවත් දැන් සල්ලි මදි. පුතේ ඉතින් බලන්නකෝ ලීස් 500ක් අපි හිතමුකෝ දැන් මේ ගම් වතුර ආවට පස්සේ මොනවා කිය ලීස් 500ක් කීයද? අපි මීට අවුරුදු 1කමාරකට විතර අවුරුදු 2කමාරකට කාපු හාල් කිලෝ එක කීයද? 140යි 130යි. 200 පුතේ 230යි 240යි. ලීස් ගස් දෙක රුපියල් 120යි. ලුණු කිලෝ එක 240යි 270යි. අනිත් ධාන්‍ය වර්ග වල මිල ඉතින් කියන්න දෙයක් නැහැ නේ පුතේ. ඉතින් ඔහොම යනකොට රටේ දියුණුව තියනව නැත්තේ නෑ. නමුත් පුතේ තාම එතන තියෙන්නේ. අපේ මිනිස්සුන්ට හොයාගන්න බෑ. අපි එන දෙයට හැඩ ගැස්සෙනවා. හාල් කිලෝ එක 250යි කිව්වත් අපි කොහොම හරි හම්බ කරලා කනවා පුතේ. නමුත් ඊට වැඩිය මේ ගම් වල ඉන්නවා දැන් ඔය ගම් වල ඉන්නවා දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවා ලෙඩ්ඩු ඉන්නවා ගෙවල් වල. ගිය අවුරුද්ද වල සමුද්දිය කියලා හම්බුණා. හම්බෙච්ච එකක් කැපුවා. අසරණ මිනිස්සුන්ගේ. ඒ මිනිස්සු පාරට වැඳලා හිඟා කාපු නැති මිනිස්සු හිඟා කන්න උනා. දැන් අවසාන වශයෙන් අහන්නේ මේ තියෙන ආණ්ඩුවට ඒගොල්ලෝ දූර කාලේ වෙනකන් කරගෙන යන්න පුළුවන් වෙයිද? මේ තියෙන ආණ්ඩුවට තව මාස 6ක් යනකොට නැවත උද්ඝෝෂණ ඇති වෙනවා පුතේ. නැවත උද්ඝෝෂණ ඇති වෙනවා. කචල් ඇති වෙනවා පුතේ. හැබැයි එතනින් වෙන්නේ නොදැනුවත්ව මිනිස්සු ඝාතනය වෙනවා පුතේ. හොඳ නොදැනුවත්ව. උනේ මොකද්ද හිතා ගන්න බෑ. වෙන්නේ මොකද්ද හිතා ගන්න බෑ පුතේ. ඒක නිසා තමන් පරිස්සම් විය යුතුයි. උද්ඝෝෂණයකට මොන දෙයකට ගියා පරිස්සම් විය යුතුයි. මේක අභිරහස් කාල හෝරාවක් විශ්වයේ නඩුව අහන කාලයක් පුතා. ආරක්ෂා විය යුතුයි. අපේ නම් අවසන් කරමුද? හරි. තෙරුවන් සරණයි එහෙනම් ඈ. අයිබෝන්. තෙරුවන් සරණයි. අයිබෝන්. කට් කරනවා.